නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දායාද වුණු සැබෑ ශ්‍රාවකයෙකුට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ලද භාවිතා කළ යුතු බහුල වශයෙන් පුහුණු කළ යුතු ධර්ම පරයායන් පිළිබඳ දේශනාවේ අන්තර්ගත වෙනවා. එය අපි පොදුවේ සන්තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් කතා කරනවා. මේ සියල්ලම බුද්ධ ශ්‍රාවකයෙකුගේ ප්‍රතිපදාව විදියටයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාරන්නේ. දුක නිරුද්ධ කිරීම පිණිස, රූපය නිරුද්ධ කිරීම පිණිස, වේදනාව නිරුද්ධ කිරීම පිණිස, සංඥාව නිරුද්ධ කිරීම පිණිස, සංස්කාරය නිරුද්ධ කිරීම පිණිස, අවිද්‍යාව නිරුද්ධ කිරීම පිණිස, කර්මය නිරුද්ධ කිරීම පිණිස පුද්ගලයාට පෙන්වා දෙන ලද ප්‍රායෝගික භාවිතයයි භාග්‍යවතුන් වහන්සේ මෙහිදී අවධාරණය කරන්නේ. අද ඔබට මේ දේශනාවෙන් අපි අවධාරණය කරන්නේ බොජ්ජංග ධර්ම පිළිබඳවයි. බොජ්ජංග ධර්ම බුද්ධ දේශනාවේ 7ක් තියෙනවා. ඒකට අපි කියනවා සප්ත බොජ්ජංග කියලා. සති සම්බොජ්ජංගය, ධම්මවිජේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම. ඇත්තටම මේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැතුව කවුරු හරි කෙනෙක් කියනවා නම් මම නිවනටපත් වුණා, එහෙමත් නැත්නම් මම නිවනටපත් වෙනවා කියනවා නම් ඒක කවදාවත් වෙන්න බැරි දෙයක්. මේ බොජ්ජංග ධර්ම ඒකාන්ත වශයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර චිත්තසංතානය තුළ දියුණු විය යුතුමයි. ඒ දියුණු වීමේ කූටක් ප්‍රාප්තිය විදියට, පාරක් ප්‍රාප්තිය විදියට තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේ නමක් මේ මිහි මත දායාද වෙන්නේ. ඇත්තට මේ බොජ්ජංග ධර්ම මිනිස්සු නාම මාත්‍ර දැනගත්තට මේවා ඔය කශ්‍යප තේර බොජ්ජංගේ, මොග්ගල්ලාන බොජ්ජංගේ වගේ ආදී, චුන්ද තේර බොජ්ජංගේ ආදී පිරිත් පොත් වහන්සේ තුලම මේ බොජ්ජංග පිරිත් දේශනා තියෙනවා. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මේවා කටපාඩම් කරගෙන හිටියාම යම්කිසි නිවීමක්, සුවපත් වීමක් අත්දකින්න පුළුවන් කියලා. ඇත්තට මේ ධර්ම කටපාඩම් හිටිය පමණින් අපට විශාල යහපතක් වෙන්නේ නැහැ. දැන් පිරිතකින් වගේ දෙකින් අපට උපකාරයක් නැහැ කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. නමුත් මේවා කටපාඩම් කරගෙන ඉන්න දේශනා කරපුවම නෙමෙයි, මේ දේශනාවල මේ කාරණාවල යම් සත්‍යයක් තියෙනවා. මොකද බුදු කෙනෙක්ගේ මුව මණ්ඩලයේ උපන් වචන නෙමේ දේවල්. නමුත් පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ, මුව මණ්ඩලයේ උපන් වචන නික්ලේශී නිසා ඒ වගේ බලයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. නමුත් පුහුණු කිරීමයි වටින්නේ, ප්‍රගුණ කිරීමයි වටින්නේ, බහුල කිරීමයි වටින්නේ. ඒකට එවැනි බහුල කරන ශ්‍රාවකයෙකුට ප්‍රායෝගිකව මේ බොජ්ජංග ධර්ම ගැලපෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් නිවන කරාම පැමිණෙන ශ්‍රාවකයෙකුට පොදු දහම් කතාවක් විදියටයි අද මේ දේශනාව අපි සිද්ධ කරන්නේ. මේ බොජ්ජංග ධර්ම දියුණු කරනවා නම් පළවෙනියෙන්ම උන්වහන්සේ මතක් කරනවා විවේක නිස්සිතං. විවේකය අවශ්‍යයි කියලා. මොනවද විවේකය කියලා කියන්නේ? කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන මෙන්න මේ විවේක තුන අවශ්‍යයි මේක දියුණු කරනවා නම්. දැන් කායික විවේකය අවශ්‍යයි. ඊට පස්සේ කායික විවේකයේ විතරක් තිබුණට වැඩක් නැහැ. මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න නම් චිත්ත විවේකයක් තියෙන්න ඕන. චිත්ත විවේකයේ තිබුණත් වැඩක් නැහැ. උපදි විවේකයේ තියෙන්න ඕන. මොකද්ද පින්වත්නි උපදි විවේකය කියලා කියන්නේ? උපදි විවේකය කියන්නේ කෙලෙස් ධර්ම වලට ඇති වෙන්න ඉඩ නොදී Tamanගේ හිත පරිස්සම් කරගනිමින් තමයි පුහුණු කරන්න ඕන. මෙන්න මේ විවේක නිස්සිතං කියන ස්වභාවය තියෙන්න ඕන. ඊට පස්සේ විරාග නිස්සිතං. විරාග නිස්සිතං කියන්නේ මේ බොජ්ජංග ධර්ම වඩද්දී නොයලී පුහුණු කරන්න ඕන. දැන් සමහර වෙලාවට අපට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම දියුණු කරනකොට ඒ දියුණු කරන ධර්මයටම අපේ හිත බැඳිලා යනවා. සමාධිය දියුණු කරනකොට ඒ සමාධියට ඇලිලා යනවා.
ඊට පස්සේ යම් කෙනෙක්ගේ ජීවිතය තුළ සුඛයක් ප්‍රීතියක් හට ගන්නකොට ප්‍රීති සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවනේ. ප්‍රීතිය හට ගන්නකොට සමහර වෙලාවට අපේ හිත ප්‍රීතියටත් බැඳිලා යනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ අපේ හිත අඩුම මේ බොජ්ජංග දියුණු කරන බොජ්ජංග ධර්මයටවත් නොඇලී දියුණු කරොත් තමයි යම් කෙනෙකුට නිවන කරා පැමිණෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට නිවන කරා පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිට පැහැදිලි විරාග නිස්සිතං කිව්වේ නොඇලී සමාධිය, ඒ වගේම සුඛය, ප්‍රීතිය. දැන් අපි දන්නවා ආනාපාන සතිය වගේ භාවනාවක් වඩනකොට මේ සැපයක් හට ගන්නවා. කායික මානසික නිරාමිස සුඛයක් හට ගන්නවා. ඒකට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. සුඛය දැනගනිමින් ආස්වාස කරනවා. සුඛය දැනගනිමින් ප්‍රාස්වාස කරනවා. හැබැයි සුඛයටවත් ඇලෙන්නේ නැහැ. මොකද මේ ප්‍රීතිය දැනෙනකොට ගොඩාක් දෙනෙකුට ඒක කවදාවත් අත්විඳපු නැති විදිහේ නිරාමිස ප්‍රීතියක් නිසා, ඒක කවදාවත් අපි අත්විඳපු නැති ස්වභාවයක් නිසා එවැනි නිරාමිස ප්‍රීතියකට අපේ හිත බැඳිලා යන්න බැරි කමක් නැහැ. එතකොට ඒකට භාගතුන් වහන්සේ මතක් කරන්නේ පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. පීති පටිසංවේදී පස්ස සිස්සාමීති. ඒ ප්‍රීතියට බැඳෙන්නේ නැතුව, ප්‍රීතියට ඇලෙන්නේ නැතුව ප්‍රීතිය දැනගනිමින් ප්‍රාසවාස කරනවා. ඒ වගේ තමයි මෙතන කියන්නේ විරාග නිස්සිතං. දියුණු කරන බොජ්ජංග ධර්මයටවත් ඇලෙන්නේ නැතුව තමයි පින්වත්නි මේවා දියුණු කරන්න ඕන. ඊළඟට නිරෝධ නිස්සිතං. නිරෝධ නිස්සිතං කියන්නේ නිවීම සම්බන්ධවයි. දැන් බොජ්ජංග ධර්ම ටික පවා හිත තුළ ඇති වෙන සංස්කාර ධර්මයක්, මේවත් ඇති වෙලා නැති වෙලා යන ධර්ම කියන දැකීමෙන් තමයි මේ බොජ්ජංග ධර්ම දියුණු කරන්න ඕන. වොත්තග්ග පරිණාමං කියන්නේ නිවනටම බර වෙලා මේවා දියුණු කරන්න ඕන. මෙන්න මේ නිවනටම බර වෙලා අතහැරීම තුලින් අවසානයේ මේ ධර්මයේ පවා අතහරින අදහස. මොකද මේ ධර්මයේ අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පහුරකට උපමා කරලා. දැන් මේ ධර්මයේ පහුරකට උපමා කරලා දේශනා කරන්නේ මේ ධර්මයේ පහුරක් වගේ. මේ ධර්මයේ භාවිතා කරනකොට පින්වත්නි ප්‍රායෝගිකව ප්‍රතිඵල අත්දකින්නකොට, ප්‍රායෝගිකව මේ ධර්මයේ උණුසුම දැනෙනකොට ධර්මයේ තුලින් කල යුතු සියල්ලම කරලා අමාරු වුණා. මේ කියන්නේ කීනා ජාතිය ක්ෂය වුණාට පස්සේ සම්පූර්ණයෙන් මෙයා ධර්මියත් අතහැරලා දානවා. හරියට පහුරකින් එගොඩ වුණාම අනේ මේ පහුරණි මට එගොඩ වෙන්න උදව් කළේ කියලා එයා පහුර කරේ තියාගෙන යනවා. ඒ වගේ කරේ තියාගෙන යෑමක් නැහැනේ. ඒ වගේ එතනින් පස්සේ ධර්මයේවත් කරපින්නාගෙන යාමක් නැහැ. ධර්මයත් අතහැරලා දානවා. වොත්තග්ග පරිණාමං. නිවනටම බර වෙලා තමයි මේ ධර්ම දියුණු කරන්න ඕන. ඒතකොට මේ හැම ධර්මයක්ම නිවනට බර වෙලා දියුණු කරනකොට ඒ නිවනට බර වෙලා දියුණු කරන ජීවිතය තුළ මේ ಗುಣධර්ම බබලන්න පටන් ගන්නවා. මේ ಗುಣධර්ම වේගයෙන් වැඩිලා Tamanගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිවිලා අරමුණු පස්සේ එල්ලි යන ගමන හමාර වෙලා සම්පූර්ණයෙන්ම දුක අවසන් වෙන්න පටන් ගන්නවා. ඒත් මේ බොජ්ජංග ධර්ම දියුණු කිරීම නිවන පිළිබඳ අදහසක්, නිවන පිළිබඳ හැඟීමක්, නිවන පිළිබඳ යම්කිසි උත්තේජනයක්, කැමැත්තක් තියෙන හැම ශ්‍රාවකයෙක්ම දියුණු කළ යුතු ධර්ම. මේ ධර්ම හැම ශ්‍රාවකයෙක්ම දියුණු කරන්න ඕනේ. හැම ශ්‍රාවකයෙක්ම මෙවැනි ගුණ ධර්ම ඔස්සේ Tamanගේ ජීවිතේ ගලපා ගැනීමක්, උනන්දුවක්, කැමැත්තක් හදාගන්න ඕන. එවැනි කැමැත්තක් නැති ශ්‍රාවකයෙක්ගේ ජීවිතය තුළ මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම රෝපණය වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපි දන්නවා එහෙමනම් විවේක නිස්සිතං, විවේකී අවශ්‍යයි. කාය විවේකේ, චිත්ත විවේකේ, උපාදි විවේකේ. විරාග නිස්සිතං, නොඇලී තමයි මේ ධර්ම දියුණු කරන්න ඕන. නිරෝධ නිස්සිතං, මේ බොජ්ජංග ධර්ම තුල පවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙන කියලා දැනගෙන දියුණු කරන්න ඕන. වොත්තග්ග පරිණාමං, නිවනටම බර වෙලා සම්පූර්ණයෙන්ම ಗುಣධර්මය, මේ ಗುಣධර්ම ජීවමාන කර ගැනීම කූට ප්‍රාප්තිය විදියට නිවන හඳුනා ගනිමින් ඒ හඳුනා ගැනීම තුල තමයි මේ ධර්ම දියුණු කරන්න ඕන. දැන් අපි බලමු මේ ධර්ම දියුණු කරනකොට මෙන්න මේ කාරණා හතර මත පිහිටලා, ඒ කියන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, බොත්තග්ග පරිණාමං කියන මෙන්න මේ පදනම මත පිහිටලා තමයි ඉදිරියට බොජ්ජංග ධර්ම දියුණු කරන්න තියෙන්නේ. දැන් පළවෙනි බොජ්ජංගය තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ.
ඇත්තටම මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ කොතනින්ද කියලා ඇහුවොත් මේක වැඩිලා ඉවර වෙන්නේ අරහත්ත්වයෙන්මයි පින්වත්නි. අරහත්ත්වයේ දක්වාම දියුණු කරගත යුතු අරහත්ත්වයේ දක්වාම සම්පූර්ණ කරගත යුතු බෝධිපාක්ෂික ධර්ම සමූහයක් විදියටයි භාග්‍යවතුන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම දියුණු ගැන දේශනා කරන්නේ. එහෙනම් අපට එකක් පැහැදිලි. මේ බොජ්ජංග ධර්ම දියුණු වෙලා අවසන් වෙන්නේ අරහත්ත්වයේදී. ඒ කියන්නේ රහත් වීමෙන් තමයි සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ සෝතාපන්න වීම තුල කොටසක් සම්පූර්ණ වෙනවා. තවදුරටත් සකදාගාමී වීම තුල සම්පූර්ණ වෙනවා. අනාගාමී වීම තුල තවදුරටත් සම්පූර්ණ වෙනවා. අරහත්ත්වයේදී සියලුම බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙලා සම්පූර්ණයෙන්ම දුකමාර වෙනවා. ඒතකොට සති සම්බොජ්ජංගේ වුණත් සම්පූර්ණයෙන් අරහත්ත්වයේදී තමයි සම්පූර්ණ වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා පවා මේ අවබෝධයටපත් වුණාට පස්සෙත් මේ බොජ්ජංග ධර්ම දියුණු කරලා තියෙනවා. ඔය සාරිපුත්ත හාමුදුරුවෝ සති සම්බොජ්ජංගේ වඩමින් කාලය නිතර බහුල කරමින් වාසය කළා කියලා ධර්මයේ තියෙනවා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් ඉතින් රහතන් වහන්සේ නමක් ආයෙ මොකටද වඩන්නේ? දැන් මේ ටික සම්පූර්ණ වෙලා තියෙද්දි වඩන්නේ මොකටද කියලා කෙනෙක් අහන්න පුළුවන්. පින්වත්නි, උන්වහන්සේගේ දිට්ඨ ධම්ම වේදනී සැප විහරණයේ පිණිස උන්වහන්සේත් මේ ගුණ ධර්ම මේ බොජ්ජංග ධර්ම දියුණු කරනවා. ඒ දියුණු කිරීම තුළ උන්වහන්සේට මේ බොජ්ජංග ධර්ම දියුණු කිරීම තුළ මම මේ ආකාරයේ මහා දුක්ඛ ස්කන්ධයකින් නිදහස් වුණා නේද කියලා අර දිට්ඨ ධම්ම වේදනී මහා සැපයක් උපදිනවා. ඒ සැපේ පිණිස තමයි මේ උත්තමයන් වහන්සේ නැවත අවබෝධයටපත් වෙලත් වඩන්නේ. එහෙම නැතුව මේ බොජ්ජංග ධර්ම දියුණු කරලා තව දුරටත් උන්වහන්සේට කර කියා ගන්න දෙයක් ඇත්තේ නැහැ. එතකොට මෙතන සති සම්බොජ්ජංගය කියලා කියන්නේ සිහිය හැම වෙලාවකම Tamanගේ පැත්තේ තියාගන්නවා. වැඩ කරනකොට කනකොට බොනකොට මේක තමයි පදනම. පියවර විදියට මේ හැම වෙලාවකම සිහිය Tamanගේ පැත්තේ තියාගන්නවා. නිතර බහුල කරනවා. මේකට මෙතන සතිපට්ඨානිය පිළිබඳව අදහසක් මෙතනදී ගන්නවා. කොහොමද සිහිය Tamanගේ පැත්තේ තියාගන්නේ? කය පිළිබඳව සිහිය Tamanගේ පැත්තේ තියාගන්නවා. විඳීම් පිළිබඳ, වේදනා පිළිබඳ සමන්ගේ පැත්තේ සිහිය තියාගන්නවා. ඒ වගේම පින්වත්නි, සිත පිළිබඳ ඊටාම සිහියෙන් ඉන්නවා. මොකද මේ හිත අභාවිත වුණොත් ඒ අභාවිත හිතක් හරියට නැවක් සිදුරු වීමක් වගේ. අභාවිත හිතක් කියන්නේ හරියට වහලයක් සිදුරු වුණා වගේ. ඒ නිසා එකකින් හානියක් වෙන බව දැනගෙන හැම වෙලාවකම ධර්ම මාර්ගයේ පුහුණු කරන ශ්‍රාවකයෙක් විදියට සිහිය Tamanගේ පැත්තෙම තියාගන්න දක්ෂ වෙනවා. එතකොට සිහිය Tamanගේ පැත්තේ තියාගන්නවා. කය පිළිබඳ, විඳීම් පිළිබඳ, හිත පිළිබඳ, හිතේ ඇතිවෙන නානා විද ආකාරයේ ධර්මයන් පිළිබඳ හැම වෙලාවකම සිහිය Tamanගේ පැත්තේ තියාගෙන යා ජීවිතය ගෙවනවා. ඒකට කියනවා සති සම්බොජ්ජංගය කියලා. එතකොට මේ සති සම්බොජ්ජංගයත් වඩන්නේ අර මුලින් කියපු කාරණා මත පිහිටලා තමයි මේ ටික දිනු කරන්නේ. විවේක නිස්සිතං, කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ තියෙන තැනක තමයි පින්වත්නි සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ. දැන් කාය විවේකයක්, චිත්ත විවේකයක් නැත්තම්, උපදි විවේකයක් නැත්තම් කෙලෙස් ධර්ම ඇතිවීමට ඉඩ නොදී ඉන්න කොයිතරම් සිහියක් තියෙන්න ඕනද? කාය චිත්ත විවේකයක් තියෙන වෙලාවට තමයි සිහිය පිහිටව ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට විරාග නිස්සිතං, අඩුම Taman තුල උපදින සිහියටවත් ඇලෙන්නේ නැතුව දිනු කරන්න ඕන. මේ අපි කියන්නේ නිවනට යන ශ්‍රාවකයෙකුට නිවන පිණිස දිනු කරගත යුතු සති බොජ්ජංගය ගැනයි. එහෙම නැතුව මේකේ ප්‍රාථමික අවදීන් කීපයක් ගැන අපිට කතා කරගන්න පුළුවන්. හැබැයි කෙනෙක් හිතන්න පුළුවන් මේක එකම ක්‍රමයේද සිහිය සති බොජ්ජංගය වඩන නෑ. මේකටත් එක ක්‍රම තියෙනවා පින්වත්නි. මොකද අපි මේ එක දේශනාවකට හරියන්නයි මේ දේශනාව ලඝු කරලා කතා කරගන්නේ. ඒතකොට සති බොජ්ජංගය දිනු කරනකොට විරාග නිස්සිතං කියන්නේ ඒ බොජ්ජංග ධර්මයට පවා නොඇලී පුහුණු කරන්නේ. නිරෝධ නිස්සිතං, මේ සතිය පවා ඇති වෙලා නැති වෙලා යන දෙයක්. සතියත් හට ගන්නවා නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දෙයක් කියලා නිරෝධ නිශ්චිත වශයෙන් නිරෝධ නිස්සිතං කියන ස්වභාවය තුළ පිහිටා තමයි බොජ්ජංගේ දිනු කරන්නේ. වොත්තග්ග පරිණාමං, මේ සිහිය නිවනටම බර කරගන්න අදහසයි. මෙහි තියෙන වෙන ඉලක්කයක් සාධනය කරගන්න නෙමෙයි. මොකද මේ හැම වෙලාවකම අපිට සිහිය අවශ්‍යයිනේ. gedara dore වැඩපලක් කරද්දිත් සිහිය අවශ්‍යයි. නමුත් මෙතන වොත්තග්ග පරිණාමං කියන්නේ මෙතන නිවනට උදව් වෙන සිහිය නම් ඒක නිවනටම බර වෙලා සම්පූර්ණයෙන්ම නිවනටම බර වෙච්ච හිතකින් තමයි වොත්තග්ග පරිණාමං මෙතන සිහිය දියුණු කරන්නේ. ඒකට කියනවා සති සම්පජඤ්ඤය, සති බොජ්ජංගය කියලා.
එතකොට මේ සති බොජ්ජංගය කියන කාරණය අපි පැති කීපයකින් බලලා පැති කීපයකින් අවධාරණය කර ගනිමින් තමයි දියුණු කරගන්න ඕනේ. එහෙමනම් මේ සතිය පිහිටනවා කියන කාරණේ ASCII විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොත්තග්ග පරිණාම ආදී වශයෙන් මෙන්න මේ කාරණා 4 තියාගෙන තමයි මේ සතිය දියුණු කරන්නේ. එවැනි සතියක් තමයි නිවන කරා උපකාර වෙන්නේ. ඒතකොට සිහිය Tamanගේ පැත්තේ තියා ගන්න එකට කියනවා මොකද්ද? සති සම්බොජ්ජංගය කියලා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි ධම්මවිජේ සම්බොජ්ජංගය. මෙන්න මෙතන තමයි බොහෝම වැදගත්ම කාරණේ නිවන් අවබෝධේ කරා යන නිවන පිණිස මේ ධර්මයේ උපකාර කරගන්න ශ්‍රාවකයෙකුට ධම්මවිජේ සම්බොජ්ජංගය. ධම්මවිජේ බොජ්ජංගය කියලා කියන්නේ මේක නිවනට ඍජුව උපකාර වන ප්‍රඥාවෙන් දත යුතු ධර්ම ගැනයි මෙතන කියවෙන්නේ. ධම්මවිජේ සම්බොජ්ජංගය. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නේ ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවෙන් දකිනකොට දියුණු වෙන්නේ ධම්මවිජේ බොජ්ජංගය. ආස්වාදයේ තුල ආදීනව නිස්සරණේ දකින්නේ ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවෙන් දකිනකොට දියුණු වෙන්නේ ධම්මවිජේ බොජ්ජංගය. ඊට පස්සේ යම් කෙනෙක් පංචස්කන්ධයේ යථා ස්වභාවය, පංචස්කන්ධයේ හට ගැනීම, පංචස්කන්ධයේ අත්ංගමයේ දකින්නේ ප්‍රඥාවෙන් දකින්නකොට දියුණු වෙන්නේ ධම්මවිජේ බොජ්ජංගය. එතකොට Taman ඉගෙනගත් කරුණු ඔස්සේ පින්වත්නි ධර්මවිජේ බොජ්ජංගේ වඩා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි වෙන බොජ්ජංග ධර්ම මේ විදියට වඩා ගන්න පුළුවන් කමක් නැහැ. වෙනත් බොජ්ජංග ධර්ම අපිට මේ අනිකුත් කාරණා බෑ. මේ ධම්මවිජේ බොජ්ජංගේ බාහිර කෙනෙකුට උදව් උපකාරයක් විදියට යාට මේ පැහැදිලි කරලා කියලා දීලා මේක වඩන තැනකට හසුරුවන්න පුළුවන්. එතකොට නාම රූපයන්ගේ යථා පරිදි ක්‍රියාත්මක වීම දකින්නේ පින්වත්නි ප්‍රඥාවෙන්. ඒ දකින්නකොට දියුණු වෙන්නේ ධම්මවිජේ බොජ්ජංගය. එතකොට සංස්කාරයන්ගේ යථා පරිදි ක්‍රියාත්මක වීම, සියලු සංස්කාරයන් හේතුන් නිසා හටගන්න බවත්, හේතු නිරුද්ධ වෙනකොට සියලු සංස්කාර නිරුද්ධ වී යන බවත් දකින්නේ ප්‍රඥාවෙන්. ඒ දැක්ම හදාගන්න උදව් වෙන්නේ ධර්මවිජේ බොජ්ජංගේ. දැන් බුදුරජාණන් වහන්සේගේ අපේ ධර්මවිජේ සීමා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මවිජේ බොජ්ජංගේ සීමාවක් ඇත්තේ නෑ පින්වත්නි. එතකොට මේ ධර්මවිජේ බොජ්ජංගේ දියුණු වෙනකොට තමයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. දැන් මේක දැනගත්තට මදි. දැන් මෙහෙම කියනකොට ධම්මවිජේ බොජ්ජංගේ කියන්නේ Taman තුල ඇති වෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්, ඊට පස්සේ පංචස්කන්ධයේ උදේවැය වශයෙන්, නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම වශයෙන්, පටිච්ච සමුප්පන්න වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් මෙන්න මේ විදියට දැනගත්තාම දැන් ධම්මවිජේ බොජ්ජංගේ කියලා හිතන්න පුළුවන්. එහෙම නෙමෙයි පින්වත්නි. මේවා අවබෝධ කරන්න ඕන. දැන් අවබෝධ කරගන්න ප්‍රඥාව උදව් වෙනවා. එතකොට එයාගේ ධම්මවිජේ බොජ්ජංගේ තමයි වැඩෙන්නේ. ඒ වැඩෙනකොට තමයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. ඒ ධම්මවිජේ බොජ්ජංගේ වැඩිගෙන යනකොට පෙර නොඇසූ විරු විදියේ දෙයක් අත්දකින්න ලැබෙනවා. මොනවද? චක්කුන් උදපාදි. මේක Taman නුවණින්ම දකිනවා පින්වත්නි මේ ක්‍රියාවලිය. ඥානං උදපාදි. ඥාණයෙන්ම මේ කාරණා අවබෝධ කරනවා. පඤ්ඤා උදපාදි. ප්‍රඥාවෙන්ම මේ කාරණා අවබෝධ කරනවා. ආලෝක උදපාදි. ආලෝකයේ පහළ වෙනවා. ධර්මී දහම් නැණේ ආලෝකයේ පහළ වෙනකොට එයාගේ සම්පූර්ණයෙන් දුක අමාර වෙනවා. ඒතකොට ධම්මවිජේ බොජ්ජංගේ කියන්නේ මේක නිකන් අහලා දැනගත්තට මදි. මේක සම්පූර්ණයෙන් අවබෝධ කරන්න ඕන. හැබැයි මතක තියාගන්න එක දෙයක්. මේ ධම්මවිජේ බොජ්ජංගේ දියුණු කරන්නේ නැතුව කවදාවත් මේ ධර්ම මාර්ගයක් සම්පූර්ණයෙන් විවෘත වෙයි කියලා අපිට හිතන්න බෑ. එහෙම විවෘත වීමක් අපිට කිසිදාක අත්දකින්න පුළුවන්කමකුත් නැහැ. එතකොට නිවනට ඍජුවම උපකාර වන ධර්මයක් තමයි ධම්මවිජේ බොජ්ජංගේ කියන්නේ. ප්‍රඥාවෙන් දත යුතු ධර්ම තමයි මෙතන අවධාරණය කෙරෙන්නේ. විවිධාකාරයෙන් දැනගන්න ධර්මවිජේ බොජ්ජංගේ පිළිබඳ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ ධර්මවිජේ බොජ්ජංගයත් පින්වත්නි විවේක නිස්සිතං, කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ ඇති තැනක තමයි නිවනට බරව වැඩෙන්නේ. විරාග නිස්සිතං, මේ ධම්මවිජේ බොජ්ජංගය වැඩෙනකොට, ඒ දහම් දැනුම ඇති වෙනකොට ප්‍රඥාවෙන් දත යුතු ධර්ම ප්‍රඥාවෙන්ම දැනගන්නකොට ඒ ධර්ම වලටවත් නොඇලී තමයි වඩන්න ඕනේ. ඒ ධර්ම වලටවත් නොඇලී, ඒවටවත් ඇලෙන්නේ නැහැ. දැන් පටිච්ච සමුප්පන්නව මේ ලෝකේ ගැට ගැහෙනවා කියලා දැනගත්තට අනේ මේ ධර්මයේ කොච්චර හොඳයිද කියලා ඒ ප්‍රඥාවෙන් දැනගත්ත ඒ පටිච්ච සමුප්පාද ධර්මයටවත් මෙතන ඇලීමක් හදාගන්නේ. විරාග නිස්සිතං,
ඊට පස්සේ නිරෝධ නිස්සිතං. මේ කතා කරන සියලු ධර්මත් ඇති වෙලා නැති වෙලා යනවා නේද? මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඇති වෙන දේවල්, නාම රූප වශයෙන් හටගෙන නිරුද්ධ වෙන මේ සියල්ල තුලම හටගෙන නිරුද්ධ වීමක් නේද තියෙන්නේ කියලා මෙන්න මේ කාරණා දකිමින්. එහෙමනම් මේ හැම බොජ්ජංග ධර්මයක් තුලම අර කරුණු හතර මත පිහිටා තමයි දිනු කරන්න ඕන. ඒ කරුණු හතර මත පිහිටා දිනු කරන බොජ්ජංග ධර්මයයි මහත්ඵල වෙන්නේ, මහානිසංස වෙන්නේ, නිවන කරාම පුද්ගලයා එකතු කරගෙන යන්නේ. ඊළඟ කාරණේ තමයි විරිය සම්බොජ්ජංගය. අතර මේක ධර්ම පරයායක් පිළිබඳ විශාල ධර්ම කරුණු ගොඩක් කතා කරන්න තියෙනවා. නමුත් අපිට මේ දේශනාවේ පොදු දහම් කතාවක් විදියටනේ අද අපි මේ දේශනාවේදී මේ කාරණේ විවෘත කරගන්නේ. එතකොට ඒ නිසා මේ පොදු අදහස ගන්න, පොදු අදහස අරගෙන ඒ අරගත්ත පොදු අදහස තුලින් මේ කාරණා වෙන වෙනම අර මූලික කාරණා හතර මත පිහිටා දියුණු කරන්න. එතකොට මේ දියුණු වෙන ධර්මයටවත් නොබැඳී යන දවසක් එනවා. මේ සියලු බොජ්ජංග ධර්ම සම්පූර්ණයෙන්ම දියුණු වෙලා හමාර වෙන අවස්ථාවක් එනවා. අන්න එවැනි හමාර වීමක් අත්දකින්න ශ්‍රාවකෙක් මේ ධර්ම අර මුල් පියවර හතර මත පිහිටා ඒ උඩ හිටගෙනයි මේ ටික දියුණු කරන්න පටන් ගන්න. එහෙම නැතුව නිකාම්ම සතිය දියුණු කරනවා නම් ඒක නිවනට බර නැහැ. නිකාම්ම ධම්ම විජේ ප්‍රඥාවෙන් දත යුතු ධර්ම දැනගන්නවා කියලා නිකන් කටපාඩම් කරලා ඇති කරගත්තට වැඩක් නැහැ. මේක නුවණින්ම දකිනවා. නුවණින් දකින්නකොට කාය චිත්ත උපදි විවේකයේ හදාගෙන විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොත්තග්ග පරිණාම නිවනටම බර වෙලා තමයි මේ ටික දියුණු කරන්නේ. ඊළඟ කාරණේ තමයි පින්වත්නි විරිය සම්බොජ්ජංගය. මොකද්ද මේ විරිය සම්බොජ්ජංගය කියන්නේ? මෙතන කතා කරන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය. දැන් සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් ආපෝ ඉතින් ඕක අපි දන්නවනේ කියලා හිතෙන්න පුළුවන්. සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඔබ වහන්සේලාම බණවලදී කොච්චර කියලා තියනවද කියලා හිතන්න පුළුවන්. පින්වත්නි ඒක නිවනට බර නැහැ. මෙතන මේ විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය තමයි. මෙතන නූපන් කුසලයේ විදියට මේ බොජ්ජංග ධර්ම තුල පෙන්වන්නේ පින්වත්නි ඔබ තුල නූපන් කුසලයක් තියෙනවා. ඒ කියන්නේ මේක මෙන්න මේ වගේ හරියට. ඒතර සතර සම්‍යක් ප්‍රදාන වීරිය දන්නවනේ නූපන් කුසල් උපද්දව ගන්න වීරිය තියෙනවා. උපන් කුසලයේ පවත්වගෙන යන්න වීරිය තියෙනවා. නූපන් අකුසලයේ නූපදවීම පිණිස වීරියක් තියෙනවා. උපන් අකුසලයේ ප්‍රහාණය කිරීම පිණිස වීරියක් තියෙනවා. ඔන්න ඕක තමයි සතර සම්‍යක් ප්‍රදාන වීරිය. දැන් බොජ්ජංග ධර්මයක් විදියට මෙතන පෙන්න සතර සම්‍යක් ප්‍රදාන වීරියේ තියෙන ඊට විශේෂත්වයක් තමයි පින්වත්නි නූපන් කුසලයේ උපද්දව ගන්නවා. මොකද්ද නූපන් කුසලය? දැන් මෙතන හරි ගැටලුවක් තියෙනවානේ. මොකද්ද නූපන් කුසලය? දැන් ඔබ වහන්සේලා කියනවා නූපන් කුසල් කියලා. දැන් මොකද්ද මෙතන නූපන් කුසලය කියලා කෙනෙක් අහන්න පුළුවන්. මෙතන කතා කරන නූපන් කුසලයේ තමයි පින්වත්නි දැන් සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාට සකදාගාමී වීම නූපන් කුසලයක්. අන්න එතනටයි මෙතන වීරිය හැදෙන්නේ. සකදාගාමී වුණ ශ්‍රාවකයාට අනාගාමී වීම කියන්නේ නූපන් කුසලයක්. ඒක ඉපදිලා නැහැ යාට. මෙතන පින්වත්නි අනාගාමී වීම පිණිසයි මෙතන වීරිය කරන්නේ. අනාගාමී වෙච්ච ශ්‍රාවකයාටත් නූපන් කුසලයක් තියෙනවා. මොකද්ද? අරහත්ත්වයේ උපදුන් නැති කුසලයක්. අන්න ඒකයි මෙතන උපද්දව ගන්න. මේක ඒකනේ මෙතන අර විවේක නිස්සිත මේ විවේක කාය චිත්ත විවේකේ හදාගෙන මේකට පටන් ගන්න එකයි විරාග නිස්සිත. නොයලී දියුණු කරන්නේ. කියන්නේ යා අති කරගත්ත මාර්ගඵලයටත් නොයලී එතනින් මොකද එතන ඇලුනොත් එහෙම එතනින් එහාට යෑමක් නැහැනේ. එතනටත් නොයලී එයා දියුණු කරනවා නූපන් කුසලයේ කුමක්ද කියලා. එතකොට අනාගාමී වෙච්ච කෙනාට අරහත්ත්වයේ කියන්නේ නූපන් කුසලයක්. ඒක උපන් නැති කුසලයක්. අන්නේ කුසලයේ පිණිසයි මෙතන වීරිය කරන්නේ. පෘථග්ජන ශ්‍රාවකයාට විදර්ශනා ඥානය කියන්නේ නූපන් කුසලයක්. ඒක ඉපදිලා නැහැ. එයා ඒකටයි වීරිය කරන්නේ. හැබැයි ඒ විදර්ශනා ඥානය උපද්දව ගන්න ඒ ශ්‍රාවකයා වීරිය කළාට හැබැයි ඒ වීරිය තුල එයා විදර්ශනා ඥානයටවත් ඇලෙන්නේ නැහැ. ඇයි? අර කාරණා හතර මතයි එයා පිහිටලා ඉන්නේ. විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොත්තග්ග පරිණාම සම්පූර්ණයෙන්ම නිවනටයි බර වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන් මේ දියුණු කරන දැන් පෘථග්ජන කෙනෙක් දියුණු කරනවා විදර්ශනා සිතක්. මොකද එයාට උවමනයි ආර්ය ස්වභාවයටපත් වෙන්න. ආර්ය ස්වභාවයටපත් වීම ගැන ඔහු උපකල්පන හදාගෙන ඉන්නවා. ඔහුට හැඟීමක් තියෙනවා ආර්ය ස්වභාවයටපත් වෙන්න. නමුත් ඒ ආර්ය ස්වභාවයටවත් මෙතන නොයලී තමයි දියුණු කරන්නේ. මොකද මේ ස්වභාවය නිවන්ටම බර වෙලා.
පින්වත්නි ආර්ය ස්වභාවය තුල ඉන්න පුළුවන් උපන් විදර්ශනා ඥාන සම්පූර්ණයෙන් දියුණු නොවිච්ච කෙනෙක්. එතනට යාට ඒක නූපන් කුසලයක්. පළවෙනි ධ්‍යානයේ තුල ඉන්න ශ්‍රාවකයෙකුට දෙවැනි ධ්‍යානය කියන්නේ නූපන් කුසලයක්. ඒ නූපන් කුසලයටයි යා වීරිය කරන්නේ. දෙවැනි ධ්‍යානයේ තුල ඉන්න ශ්‍රාවකයෙකුට තුන්වෙනි ධ්‍යානයේ නූපන් කුසලයක්. මෙතන කතා කරන්නේ අපි මේ ගමේ ගොඩේ කතා කරන මේ නිකම් පොදුවේ කතා කරන නිකමට මේ පන්සල් වලට ඇවිල්ලා අපි කතා කරන කුසල් තියෙන්නේ ඔය මල් පූජා කරන පහන් පූජා කරන මෙන්න මේවා නෙමෙයි. ඒව තුලත් කුසලයක් තමයි. ඒ තුලත් ශක්තිමත් දැන් මේ ශ්‍රාවකයා. මෙතන බොජ්ජංග ධර්මයක් විදියට දිනු කරනකොට ඔහුට එන්නේ නූපන් කුසලයේ කියන්නේ නිවනට බර වෙච්ච ප්‍රමුඛ පෙළේ ආර්ය මාර්ගයේ තියෙන ආර්යංගයි මෙතන මතුවෙන්නේ වැඩි. එතකොට මේ වීරිය පින්වත්නි අරමුණ දක්වාම කැඩිලා බිඳිලා විනාශ වෙලා යන එකක් නෙමෙයි. මේ වීරිය හරියට පින්වත්නි ඒකට කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්ම කියනවා නම් ඒකට කියන්නේ හරියට පරක්කම වීරියක් මෙතන තියෙන්නේ. පරක්කම වීරිය කියන්නේ අවබෝධයේ දක්වාම මේ වීරිය හසුරුවනවා. හරියට ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනේ බුද්ධ ශාසනේ ජීවමාන වෙච්ච ශ්‍රාවකයා දුනාත මච්චුනෝසේනං නලාගහරංව කුංජරෝ බටපඳුරු විනාශ කරලා සුණු විසුණු කරලා දාන කැලේ ඉන්න මහා සද්දන්ත හස්තිරාජෙක් වගේ එයා කෙලස් වනය කෙලස් බටපඳුරු විනාශ කරමින් තමයි ආධ්‍යාත්මී ඉලක්කය සාධනය කරගන්නේ. කියන අරමුණ දක්වාම පැතිරිච්ච විදර්ශනා ඥානිය මුල් කරගත්ත මිදීම දක්වාම හසුරුවන වීරියක් තමයි මෙතන බොජ්ජංග ධර්මයක් විදියට වැඩින්නේ. හැබැයි මතක තියාගන්න මේ හැම බොජ්ජංග ධර්මයක්ම අර මුලින් කියපු කාරණා හතර මතයි පිහිටලා වඩන්න. යන්නේ එහෙම පිහිටලා නැත්නම් මේ බොජ්ජංග ධර්මයේ ආනුභාව සම්පන්න වෙන්නේ නැහැ. විමුක්තිය කරාම හැසිරෙන බොජ්ජංග ධර්මයක් බවට ඒ ධර්මයේපත් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා මේ කාරණේ අපිට ඉතාම වැදගත් කාරණයක්. ඊළඟ කාරණේ තමයි පීති සම්බොජ්ජංගය. දැන් මෙතන ප්‍රීතිය කියන්නේ අරමුණු පස්සේ ලුහු බැඳ අත්දකින්න ප්‍රීතිය නෙමෙයි. එතකොට මේ ප්‍රීති සම්බොජ්ජංගය කියන එක මේ බොජ්ජංග ධර්ම හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම දියුණු කරගන්නත් ඕන නම් හැම බුද්ධ ශ්‍රාවකයෙක් තුළම මෙවැනි බොජ්ජංග ධර්ම වැඩි යුතුයි කියලාත් අපි අවධාරණය කරනවා නම් මේවා වැඩෙන්න ඕන කියලාත් අපි කල්පනා කරනවා නම් පින්වත්නි මේ ප්‍රීතිය මෙතන කතා කරන්නේ සම්පූර්ණයෙන්ම භාවනාව තුල අත්දකින නිරාමිස ප්‍රීතියක්. එතකොට භාවනාව තුල අත්දකින ප්‍රීතියක් තියෙනවා. දැන් පළවෙනි ධ්‍යානයේ ප්‍රීතිය සහිතයි. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානය. දෙවෙනි ධ්‍යානයේ ප්‍රීතිය සහිතයි. විතක්ක ਵਿਚාර පීති සුඛ මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දෙවෙනි ධ්‍යානයත් විතර්ක බැහැර වුණාට මේ ප්‍රීති සුඛේ සහිතයි. තුන්වෙනි ධ්‍යානයත් ප්‍රීති සුඛේ සහිතයි. එතකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන තුල ප්‍රීතිය පවතිනවා. එතකොට මේ ප්‍රීතිය අත්දකින්නකොට ඒ ප්‍රීතිය කියන ස්වභාවය අපි නිකන් මේ කැම ටිකක් කෑවහම තේ එකක් බිව්වහම ඇති වෙන මේ වගේ ප්‍රීතියක් නෙමෙයි මෙතන ප්‍රීති සම්බොජ්ජංගය කියලා ගන්න. මේක සම්පූර්ණයෙන් භාවනාව මත වැඩෙන ස්වභාවයක්. භාගතුන් වහන්සේ මතක් කරනවා යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං කියලා. යම් කෙනෙක් ස්කන්ධයන්ගේ උදේවැය දකිනවා නම් ප්‍රීතියත් පාමොජ්ජයත් උපදිනවා කියලා. මෙතන කතා කරන ප්‍රීතිය තමයි පින්වත්නි සම්පූර්ණයෙන් භාවනාව තුල අත්දකින්න එක. දැන් ඔබ දන්නවනේ අපි අර මුලිනුත් මතක් කළේ දැන් ආනාපාන සතිය වගේ භාවනාවක් කරනකොට ප්‍රීතිය උපදිනවා. ඒතකොට ප්‍රීතිය උපන්නාට පස්සේ ඒ ප්‍රීතියට නොයලී නොබැදී වඩන්නේ. දැන් මතක තියාගන්න මෙතන පීති සම්බොජ්ජංගය. මේ සම්බොජ්ජංගයත් වඩන්නේ මේ භාවනාව තුල යම් ප්‍රීතියක් උපදව ගත්තොත් භාවනාව තුල ඇති වෙන යම් වෙලාවක නිරාමිස ප්‍රීතියක්. ඒ නිරාමිස ප්‍රීතිය පින්වත්නි ඇඟ පුරාම විහිදිලා ගිය මහා අමුතු ප්‍රීතියක්. ඒක අපි මේ කාමභෝගී ලෝකෙන් අත්විඳපු නැති විදිහේ මහා අමුතු අත්දැකීමක් ඒක. ඒක අත්දකින්නකොට ගොඩාක් දෙනෙකුට වෙන්නේ අර ඒ ප්‍රීතියට බැඳිලා යන ගතියක් එනවා. ප්‍රීතියට අහු වෙලා යන ගතියක් එනවා. ප්‍රීතියට මේ වශී වෙන ප්‍රීතිය තමන්ව යට කරනවා ගතියක් එනවා. එතකොට මෙතන ඒකයි මතක් කළේ මුලින්ම විවේක නිස්සිත. ඇත්තටම විවේකයක් නැති තැනක කොහෙද ප්‍රීතියක්? දැන් කාය විවේකයයි චිත්ත විවේකයයි නැති තැන උපදි විවේකයයි තියෙන තැනක තමයි ප්‍රීතිය හටගන්නේ. දැන් බලන්න මේ කාරණා කොච්චර ගැළපෙනවද කියලා.
විරාග නිස්සිතං ප්‍රීතියටත් ඇලෙන්නේ නැහැ. ඇයි? වොත්තග්ග පරිණාම නිවනට බර කරගෙන මේක වඩන්නේ. විරාග නිස්සිතං එතකොට යා සුඛය ප්‍රීතිය කෙරෙහි නොඇලී ධර්මයේ කෙරෙහි පවා නොඇලී තමයි ඒක පුහුණු කරන්නේ. නිරෝධ නිස්සිතං මේ ඇති වෙච්ච ප්‍රීතියත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. මේකත් හුලඟක් වගේ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. ප්‍රීතිය භාවනාමින් නැගිට්ටට පස්සේ මේ ප්‍රීතියත් ඉවරයි කියලා ඒක දකිමින් තමයි වඩන්නේ. ඒකට කියන්නේ නිරෝධ නිස්සිතං. වොත්තග්ග පරිණාම නිවනටම බර වෙලා වඩන්නේ. ඒ නිසා පින්වත්නි මෙතන ප්‍රීතිය ඇත්තට මේක ප්‍රීතිය විරුද්ධ වචනේ තමයි අරතිය කියලා කියන්නේ. ප්‍රීතිය නැති තැනක අරතිය තමයි වැඩෙන්නේ. එතකොට ආරතිය වැඩෙනකොට පින්වත්නි එතන ප්‍රීතිය මතුවෙන බවක් අපට පේන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සම්පූර්ණයෙන් ප්‍රීතිය උපදවා ගන්න ශ්‍රාවකයෙකුගේ හිත තුළ ඇතිවෙන ප්‍රීතිය මේ අරමුණු පස්සේ ලුහු බැඳීම නිසා ඇතිවෙන ප්‍රීතිය වගේ බොහොම ලාමක ප්‍රාථමික ප්‍රීතියක් නෙමෙයි මෙතන කතා කරන්නේ. දැන් ප්‍රීති සම්බොජ්ජංගය කියන එක වඩා ගන්නවා නම් එහෙමනම් භාවනාවට පිවිසෙන්නම ඕන. භාවනාව දියුණු කරන ශ්‍රාවකයෙක් තුලමයි මෙවැනි ප්‍රීතියක් අත්දකින්න හම්බ වෙන්නේ. ඒතර මේ ප්‍රීතියක් වඩන්නේ අර කාරණා හතර මත පිහිටා. එතකොට තමයි මේ ප්‍රීති සම්බොජ්ජංගයේ නිවනට බර වෙච්ච බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වෙන්නේ. ඊළඟ කාරණේ තමයි පස්සද්ධි සම්බොජ්ජංගය. පස්සද්ධිය කියන්නේ මොකද්ද? පස්සද්ධිය කියලා කියන්නේ සිතේ සහ කයේ සංසිඳුණු බව. එතකොට මේ සංසිඳීම නිසා තමයි සමාධිය උපදින්නේ. පින්වත්නි මේ කාරණාත් එකට එකට සම්බන්ධයි. සති සම්බොජ්ජංගේ නිසා තමයි ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙන්නේ. ධම්මවිජේ බොජ්ජංගේ නිසා යා තුළ වීරියක් වැඩෙනවා බෝධිපාක්ෂික ධර්මයක් විදියට. වීරිය වැඩෙන තැනක තමයි මේ ප්‍රීතිය පස්සද්ධිය ආදී දේවල් උපදින්නේ. දැන් මෙතන පස්සද්ධිය කියලා කියන්නේ සිතේ සහ කයේ ඇතිවෙන සම්පූර්ණයෙන් සංසිඳුණු බවක් ඇති වෙනවා මනස තුළ. එතකොට මේ සංසිඳීම නිසා තමයි පින්වත්නි සමාධිය කියලා එකක් උපදින්නේ. මෙන්න මේ පස්සද්ධිය කියන ස්වභාවය තුළ සම්පූර්ණයෙන්ම කායික වේදනා මානසික වේදනා යට යනවා. ඒ කය නිකන් නොදැනී යන ස්වභාවයක් එනවා. දැන් ඔය විවිධ ඒ කියන්නේ පැය 3-4 ඉන්න පුළුවන් එකම ඉරියව්වෙන් මේ පස්සද්ධිය දැනෙන්න පටන් ගත්තට පස්සේ සිතේ කයේ සම්පූර්ණයෙන්ම සංසිඳුණු ස්වභාවයක් ඇති වෙනවා. පින්වත්නි ඔන්න දැන් හරි ලස්සන දහම් කාරණයක් මතුවෙනවා. දැන් මේ බොජ්ජංග ධර්ම මුල් කරගෙන තමයි රෝගී වෙච්ච කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ මේවා අනුදැන වදාළේ. ඒ සමහර අය හිතාගෙන ඉනවා මේක පිරිතක් විදියට වැඩුවාම හරි කියලා. පිරිතක් විදියට කිව්වහම හරි කියලා. ඇත්තටම පින්වත්නි මේ කායික වේදනාවක්, කායික පරිදාහයක්, කායික දැවිල්ලක් තියෙන මිනිස්සෙකුට මේ බෝධිපාක්ෂික ධර්ම ගැන බුදු කෙනෙක් දේශනා කරන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන ඉදිරියට යනකොට පින්වත්නි පුදුමාකාර විදිහේ කයේ මනසේ සංසිඳුණු බවක් ඇති වෙන. එතකොට අර වේදනාව යට යනවා. අන්න බලන්න මේක වඩන්නයි උගන්වලා තියෙන්නේ. එහෙම නැතු මේ පිරිතක් වගේ ගිරව් වගේ කියන්නේ මේකෙත් පොඩි ආශිර්වාදයක් නැතුව නෙමෙයි. ඒ වගේත් ආශිර්වාදයක් තියෙනවා. දැන් මේ පස්සද්ධිය කියන්නේ සිතේ කයේ සංසිඳුණු ස්වභාවයක්නේ. එතකොට මේක භාවනාව තුළ අත්දකින්න ඕන ස්වභාවයක් නේ. ඒ අත්දැකීම තුළ පින්වත්නි සම්පූර්ණයෙන්ම අර වේදනාව යට යනවා. එතකොට ඒකට ලස්සන උදාහරණයක් තියෙනවා. නැවක් ගිලෙන්න යනවා නම් නැවේ බර අඩු කරන්න කියලා. දැන් නැව බුදුරජාණන් වහන්සේම වදාරලා තිනවා. දැන් නැවක් ගිලෙන්න යනවා නම් සිදුරක් වෙලා ඒ නැව ගිලෙන එක ටිකක් අඩු කරගන්න පුළුවන් එකම දේ තමයි නැවේ තියෙන බඩු මුට්ටු ටික මුහුදට විසි කරන එක. එතකොට කෙනෙක් කියනවා අපරාධෙනි කියලා. ඉතින් නැව කොහොමත් ගිලෙනවනේ. ඒතර ගිලෙන එක අඩු කරගෙන ජීවිතය හරි බේර ගන්න පුළුවන්. ගිලෙන එක අඩු කරගෙන ඊට පස්සේ අර සිදුරට විකල්පයක් කරන්න පුළුවන්. නැත්තම් වේගයෙන් නැව ගිලෙන්න පටන් ගන්නවා. පින්වත්නි මෙතන කෙලෙස් බර අඩු කරගන්නයි මේ පස්සද්ධිය උදව් කරගන්නේ. හරියට නැවක බර අඩු කරගන්න නැවේ තියෙන දේවල් විසි කරනවා වගේ කෙලෙස් බර අඩු කරගන්න සැහැල්ලු කරගන්න මේ පස්සද්ධි සම්බොජ්ජංගේ විශාල උදව්වක් වෙනවා. ඔය රෝගාබාධ ඇති වෙච්ච වෙලාවට පවා මේ දේශනාව කරන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ දියුණු වෙනකොට කය මනස සංසිඳුණු ස්වභාවයක් ඇති වෙලා වේදනාව යට යන්න පටන් ගන්නවා. සම්පූර්ණ වේදනාව නොදැනී යන ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසා ඒ නොදැනී යාම තුළ යම් සහනයක් අත්විඳින්නත් පුළුවන්. ඒ නිසා මම හිතන්නේ රෝගී වෙච්ච හාමුදුරුවෝ ගොඩ දෙනෙකුට මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාarලා තියෙනවා. ඒතර මේකත් අපි කරන්නේ විවේක නිස්සිතං කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ තුල පිහිටා
විරාග නිස්සිතං නොඇලී වඩන්නේ නිරෝධ නිස්සිතං මේ ඇති වෙන සංසිඳීමත් මේ ඇති වෙන පස්සද්ධියත් සංසිඳුණු බවත් තානි මේ භාවනාවෙන් නැගිට්ටාම ඉවරයි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා නොඇලී වොත්තග්ග පරිණාමන් නිවනටම බර වෙලා තමයි වඩාගෙන යන්නේ. ඒක තමයි මහා බල සම්පන්න වෙන්නේ. ඊළඟ කාරණේ තමයි සමාධි බොජ්ජංගය. සමාධි බොජ්ජංගය කියලා කියන්නේ යටත් පිරිසෙන් ප්‍රථම ධානයේවත් මෙතන පැහැදිලි කරන්නේ. නමුත් සමාධිය ගැන බුද්ධ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් තේරුම් ගන්න ඕන. මොකද කුසල් සිතේ එකඟතාවයටත් සමාධිය කියලා මතක් කරලා තියෙනවා. නමුත් මෙතන සමාධිය කියලා කියන්නේ යටත් පිරිසෙන් ප්‍රථම ධානයේවත් අඩුම. පළවෙනි ධානයේවත් ඇති කර ගන්න ඕන. එතකොට දැන් මේක කාටවත් කරලා දෙන්න බෑ. දැන් ධම්මවිජේ බොජ්ජංගේ වගේ දෙයක් පිට ඉන්න කෙනෙකුට තල්ලුවක් දෙන්න පුළුවන් මේ බොජ්ජංගේ දියුණු කරගන්න. ඒතර මෙතන සමාධිය කියලා කියන්නේ භාවනාව තුලින් උපදවා ගන්න සමාධිය. දැන් බලන්න ගොඩාක් දෙනෙක් කියනවා නෑ භාවනාව ඕනේ නෑ. මොකටද භාවනාව? මේ භාවනා කරන්නේ නැතුවත් ওই වැඩේ කරන්න පුළුවන් කියලා කිව්වට කවුරු හරි මේ බොජ්ජංග ධර්ම දියුණු කරනවා නම් භාවනාවෙන් තොර ප්‍රීතියක්වත් පස්සද්ධියක්වත් සමාධියක්වත් උපේක්ෂාවක්වත් ලැබෙන්නේ නැහැ පින්වත්. මෙතන සමාධිය කියලා කියන්නේ මේක තමා විසින් කරගන්න ඕන දෙයක්. මේක අර ධම්මවිජේ බොජ්ජංගී වගේ කෙනෙකුට පංචස්කන්ධයේ උදේවැය කියලා දීලා නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම කියලා දීලා ප්‍රඥාවෙන් දත යුතු ධර්ම මෙයයි අනිත්‍යයි අනිත්‍ය නම් දුකයි දුක නම් අනාත්මයි මේක මගේ වශයෙන් තියන්න බෑ කී මේවා තේරුම් කරලා කරන්න බෑ. සමාධිය තමා තුළ දියුණු කරගන්න ඕන ධර්මයක් විදියටයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළේ. ඊළඟට මේවා අපම විස්තර කරන්න නැති මට විස්තර කරන්න කාලයක් නැති නිසා මේක ඇත්තනම දිග දේශනා 10ක් 15ක් කරන්න අවශ්‍ය තරම් දහම් පරයයක් තියෙන විග්‍රහයක්. ඉතින් මේකත් දියුණු කරන්නේ අර කාරණා තුල පිහිටා. මොකද එතකොට තමයි ඒක මහා ආනුසංසදායක වෙන්නේ. විවේක නිස්සම් පින්වත්නි ඒක හරිනේ කාය විවේකේ චිත්ත විවේකේ උපදි විවේකේ නැති තැනක කොහෙද සමාධියක් උපදින්නේ? මේ කාර්යබහුල ජීවිතේ මහා ഘോഷාකාරී කලබලකාරී සමාජින් ඉඳලා සමාධියක් දියුණු කරන්න බෑනේ. විවේක නිස්සිතව තමයි දියුණු කරන්න. විරාග නිස්සිතං. උපදින සමාධියටවත් මෙතන ඇලිලා යන්නේ නැහැ, බැඳිලා යන්නේ නැහැ. ඒතර මේ බැඳිලා ගියොත් එහෙම නිවන යට යනවා. නිරෝධ නිස්සිතං. සමාධියත් භාවනාවෙන් නැගිට්ටාම ඇති වෙලා නැති වෙලා යන හැඟීමක් සංස්කාර ධර්මයක් කියලා දකිමින් තමයි දියුණු කරන්නේ. නිවනටම බරවයි දියුණු කරන්නේ. ඒතකොට එයාට සමාධියටවත් නොඇලෙන ස්වභාවයක් එනවා. ඊළඟ එක තමයි උපේක්ඛා බොජ්ජංගය. උපේක්ඛා බොජ්ජංගය කියලා කියන්නේ මෙතන උපේක්ෂාව කියලා කියන්නේ හිතේ පවතින මැදිහත් බව. එතකොට සිතේ පවතින මැදිහත් බව උපේක්ෂාව කියලා කියනවා. එතකොට දැන් මේ සියල්ල ඇති කරගත්තට පස්සේ සති සම්බොජ්ජංගේ ඇති කරගෙන යා ධර්ම විජේ බොජ්ජංගේ වඩනකොට ඒ තුල වීරිය සම්බොජ්ජංගේ වඩනකොට භාවනාව තුල එයාට ප්‍රීතියත් පස්සද්ධියත් සමාධියත් භාවනාව තුල උපදිනවා. උපන්නට පස්සේ යා උපේක්ෂාවකටපත් වෙනවා. මොකක්ද උපේක්ෂාව? සිතේ මැදහත් භාවයකටපත් වෙනවා. මොනව සම්බන්ධ මැදහත් භාවය? මේ මැදහත් භාවය කියන එක බොහෝම සංකීර්ණයි මෙතන. අතීත සංකාර පිළිබඳව එයා මැදහත් භාවයක් ඇති කර ගන්නවා. අතීත සංකාර පිළිබඳ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. අනාගත සංස්කාර පිළිබඳ යාට ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. අනාගත සංස්කාරය පිළිබඳවත් මැදිහත් බවක් හදා ගන්නවා. එතකොට වර්තමාන රූපය ගැනත් වර්තමාන වේදනාව ගැනත් වර්තමාන සංඥාව ගැනත් වර්තමාන සංස්කාරය ගැනත් වර්තමාන විඥානය ගැනත් පින්වත්නි මැදිහත් බවක් හදා ගන්නවා. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ කියලා මැදහත් වෙනවා. ඊට පස්සේ මේ ලෝකේ යම්තාක් සුඛ දුක්ඛ උපේක්ෂා කියලා විඳීම් ටිකක් තියෙනවා නම් ඒ විඳීම් සියල්ල තුලත් එයා මැදහත් භාවයකටපත් වෙනවා. එයා මැදහත් බවක් හදා ගන්නවා. එතකොට එයා ඒ සිතේ මැදහත් එතකොට මේ සියලු දේවල් කෙරෙහි දැන් මැදහත් භාවයක් හදා ගන්නවා. ඊට පස්සේ පංචස්කන්ධය පිළිබඳව එයා මැදහත් භාවයක් හදා ගන්නවා. අවුව වැස්ස පිළිබඳව පවා එයා විශේෂ අදහසක් ගන්න. ඒ සියල්ල තුල මැදහත් භාවයක් හදා ගන්නවා. මේ සියල්ල තුල මැදහත් භාවයක් පුද්ගලයා හදා ගන්නකොට ඒ මැදහත් භාවය තුල සියලු ධර්ම හටගෙන නැති වෙලා යන ස්වභාවයක් තියෙන්නේ කියලා මැදහත් භාවයකට එනවා. ඒ කියන්නේ මේ සියලු ධර්ම මේ දියුණු කරන ධර්ම පවා මේ බොජ්ජංග ධර්ම පවා ධම්මවිජේ පීති පස්සද්ධි විරිය සමාධි මේ ධර්ම තුල පවා මේ ධර්මත් සංස්කාරයක් මගේ හිතේ ඇති වෙච්ච කියලා ඒ තුලත් පින්වත්නි මදහත් භාවයට එනවා. එතකොට මේ මදහත් භාවයට එනකොට යාට තේරෙනවා මේකේ සත්‍යයක් පුද්ගලයක් නෑ. මේ සියල්ල තුල සංස්කාර ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා විතරයි කියලා මදහත් භාවයකට එනවා. එතකොට මේ සියල්ලම මදහත් භාවයකට එනවා.
එතකොට මේ සියලු දේවල් මේ ඇතිවෙන ධර්මයන් විදියට දියුණු වෙන දේවලුත් මේ සියලු ක්‍රියාවලිය තුළ සංයෝගයේ වියෝගයේ තුළ මේ ලෝකයේ සියලු සංස්කාරයන් තුළ යා මදහත් භාවයකට පත් වෙනවා පින්වත්නි. එතකොට ඵල සමවතකට සමවැදුණා නම් ඒ ඵල සමවත පිළිබඳවත් මදහත් භාවයට එනවා. ඵල සමවතක් ඇති වුණා නම් ඒ ඵල සමවතෙන් නැගිටිනකොට සමවත ඉවරයි නේද කියලා ඒ ඵල සමවත පිළිබඳවත් පින්වත්නි යා මදහත් භාවයකට එනවා. එතකොට මෙන්න මේ මදහත් භාවයකට ආවට පස්සේ එයා තුල යම් කිසි මිදීමක් මේ සියල්ල පිළිබඳ මදහත් භාවයක් උපන්නට පස්සේ ඒ සියල්ල පිළිබඳව ඇතිවෙන මදහත් භාවය නිසා ඒ සියල්ල තුල ඇති කරගත්තා වූ මධ්‍යස්ථ භාවය නිසා ඒ මදහත් භාවයත් එක්කම එයාගේ ජීවිතය තුල සම්පූර්ණයෙන්ම මේ මදහත් භාවයත් එක්කම යා නිවෙන්න පටන් ගන්නවා. දැන් අර මදහත් භාවයේ නිසයි යා තුල විමුක්තිය මතුවෙන්නේ, මිදීම මතුවෙන්නේ. එතන උපේක්ඛා බොජ්ජංගයේ නිසා උපේක්ඛා බොජ්ජංගේ පදනම් කරගෙන යා මදහත් භාවයකට එනවා. මේ මදහත් භාවයකට එනකොට, ඒ කියන්නේ උපේක්ඛා බොජ්ජංගයමනේ මදහත් භාවය කියන්නේ. මේ මදහත් භාවයකට එනකොට එයාට මේ සියල්ල පිළිබඳ, ලෝකේ සියලු ධර්ම පිළිබඳ මදහත් භාවයක් උපදින. මේ මදහත් භාවයක් උපදිනකොට එයා ඒ සියල්ලන්ගෙන්ම මිදෙන තැනකට හිතපත් වෙනවා. ඒකට කියනවා අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා. එතකොට අනුපාදිශේෂ නිර්වාණ ධාතුවකට පත් වුණාට පස්සේ එයාට තේරෙනවා මේ තුලත් පවතින්නේ සම්පූර්ණයෙන්ම නිර්වාණ ධාතුව කියලා එකක් නැහැ. නිවනටපත් වෙච්ච කෙනෙක් හොයන්නත් නැහැ. නිවන කියන්නේ එහෙම නිවන දැන් අපිට නිවන කියනකොට එකපාර නිකන් නිවන කියලා තැනක් තියනවා වගේ හිතෙනවනේ. මේ තුලත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන කිසි සියල්ල තුල මිදීමයි මෙතන පවතින්නේ කියලා ඒ පිළිබඳවත් යථාර්ථ අවබෝධයට එනවා. යථාර්ථ අවබෝධයට එනකොට මේ සියල්ල තුලම මදහත් භාවයක් ඇති කරගෙන එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිවීමකටපත් වෙනවා. එතකොට මේ සියලු දේවල් තුල නිවීමටපත් වෙන ශ්‍රාවකයෙක් තුල සියල්ලම බොරු කියලායි අවබෝධ කරගන්නේ. මේ මදහත් භාවයට එනකොට සියල්ලම බොරු, මේ ලෝකේ සත්‍ය වශයෙන් කිසි දෙයක් පවතින්නේ නැහැ. මේ සියල්ලම මිරිඟුවක් වගේ මායාවක් විදියට පවතිනවා. මේ මායාව ඇත්තටම ඉබිලා බලනකොට මේක අස්සේ සත්වයක්, පුද්ගලයෙක්, ගැහණු කෙනෙක්, පිරිමි කෙනෙක් ආදී වශයෙන් වෙන් වශයෙන් හොයන්න නැහැ. ධාතු කොටස් හයක් ක්‍රියාත්මක වීමක් මේ සත්වයේ පුද්ගලයෙක් අල්ලපු දේවල් ඇස්සේ තියෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන ධාතු ටිකක්මයි ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ විදියට මනසින් දකිනකොට මේ මදහත් භාවයේ මුල් කරගෙනම මිදෙනවා. මිදිච්ච උත්තමී පවා මේ ධර්ම නැවත නැවත දියුණු කරනකොට මෙබඳු දුකකින් මම හමාරයි නේද කියලා සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වීම ගැන ditta ධම්ම වේදිනී සැප විහරණයක් උපදිනවා. එවැනි සැප විහරණයක් උපදවා ගත්තාම කරන්න දෙයක් නෑ ආයේ. කතං කරණීයං කළ යුතු දේ කරලා ඉවරයි. කතං කරණීයං කීනා ಜಾතියත් ඉවරයි දැන් එයාගේ. වුසිතම් බ්‍රහ්මචරියම් බඹසරත් හමාර වෙලා ඉවරයි දැන්. ආයේ බඹසර රැකලා වැඩක් නැහැ. මොකද රැකලා කරගන්න දෙයක්වත් නැහැ. බඹසරත් හමාරයි. වුසිතම් බ්‍රහ්මචරියං දැන් කතං කරණීයං කළ යුතු දේත් කරලා ඉවරයි. නාපරං ඉත්තන්තයි දැන් ආයේ මොකුත් කරන්න නැහැ. සම්පූර්ණයෙන් මේ මදහත් භාවයත් එක්කම මේ ලෝකෙම සම්පූර්ණයෙන් මිදිලා යනවා. මිදුණට පස්සේ මිදීම තුලත් උන්වහන්සේ විදර්ශනා කරමින් මේ කය බිඳී යාම දක්වාම බොහෝම මදහත්ව මේ ලෝකයේ දිහා දැක්කා, ඇහුවා, දැනුණා, හිතුණා කියන තැනින් නතර කරමින් ජීවිතය ගෙවලා දානවා. ඉතින් එවැනි ජීවිතයක් ගෙවන්න මේ බොජ්ජංග ධර්ම හරිම උදව්වක්. ඒතකොට මේ ඇති වෙන සියලු බොජ්ජංග ධර්ම විවේක නිස්සිත වශයෙන්, ඊට පස්සේ විරාග නිස්සිත වශයෙන් නොඇලෙමින්, නිරෝධ නිස්සිත වශයෙන් මේ සියල්ල තුල නිරුද්ධ වීමක්මයි තියෙන්නේ කියලා දකිමින් බොත්තග්ග පරිණාමයන් නිවනටම බර වෙලා මේ ධර්ම දියුණු කරනකොට යා සම්පූර්ණයෙන්ම මේ සියලු ධර්ම වලින් මදහත්ව මිදිලා යනවා. අන්නේ මිදීම පිණිස මේ ධර්ම පිළිවෙලින් පුහුණු කරන්න පුළුවන්. මේ පිළිවෙලින් පුහුණු කිරීම තුළ එයාට සම්පූර්ණයෙන් මිදිලා යන්නත් පුළුවන්. ඔබ හැම දිනාටම අද දේශනාව ජීවිත අවබෝධයේ, ධර්ම අවබෝධයේ පිණිස උපකාර වේවා. අප හැම දිනාම සසර දුකින් මුදවාලනු පිණිස අපහට මහත් වූ අනුකම්පාවෙන් ගැඹුරු දහම් කරුණු පවා ඉතාමත් සරලව අපහට දේශනා කරන්නා වූ පින්වත් හසලික සීල විමල ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා.